ආයුබෝවන් සුබ උදෑසනක්. අද 2026 මැයි 7 බ්‍රහස්පතින්දා. මෙන්න අද දවසේ වැදගත් නිවුස් 3. අත්සුම මුදල් ගෙවීමේදී බරපතල මුදල් අක්‍රමිකතාවක්. අත්සුම ප්‍රතිලාභීන් පිරිසකට පසුගිය අප්‍රේල් මාසයේදී ගෙවීමට තිබුණු මුදල් දෙවරක් ගෙවා ඇති බවට අනාවරණය වී තිබෙනවා. එපමණක් නොව තවත් ප්‍රතිලාභීන් පිරිසකට නියමිත මුදලට වඩා වැඩියෙන් මුදලක් ගෙවීම සිදු කරලා තියෙන බව ෆීලෝය සංවිධානය මගින් අද මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව අනාවරණය කළා. ඔවුන් පෙන්වා දෙන්නේ මෙම අක්‍රමික ගෙවීම් හේතුවෙන් රජයට විශාල මූල්‍ය පාඩුවක් සිදුව ඇති බවයි. ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් වහාම ස්වාධීන විමර්ශනයක් ආරම්භ කර වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස එම සංවිධානය බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. විදුලි ගාස්තු සංශෝධනයට පෙර මහජන උපයෝගිතා කොමිසම විසින් මහජන අදහස් විමසයි. ලංකා විදුලි බල මණ්ඩලය විසින් ඉදිරිපත් කර තිබෙන නව විදුලි ගාස්තු සංශෝධන යෝජනාවලිය ක්‍රියාත්මක කිරීමට පෙර ඒ පිළිබඳ මහජනතාවගෙන් අදහස් ලබා ගැනීම අද සිට ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව ලබන මාස 15 වෙනිදාට පෙර එහි නිල වෙබ් අඩවියට පිවිස හෝ ලිඛිතව සිය අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමේ අවස්ථාව හිමි වෙනවා. පාරිභෝගික සංවිධාන පවසන්නේ මෙවර යෝජිත සංශෝධන යටතේ ගෘහස්ත හා කාර්මික භාණ්ඩ සඳහා ගාස්තු ඉහළ යා හැකි බව. ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම් තාවකාලිකව නවතයි තෙල් මිල පහළට. ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ක්‍රියාත්මක කර තිබෙන ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම් නැමැති මෙහෙයුම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. දවල මන්දිරය ඊයේ රාත්‍රියේ නිවේදනය කළේ කලාපයේ ස්ථාවරත්වය හා ජාත්‍යන්තර ආරක්ෂාව පිළිබඳ සලකා මෙම තීරණය ගත් බවයි. ට්‍රම්ප්ගේ මෙම තීරණය සමග ලෝක වෙළඳ පොලේ බොරතෙල් බැරලයක් ශීඝ්‍ර වශයෙන් පහළ බැසීමකට ලක් වුණා. ආර්ථික විශ්ලේෂකයන් පවසන්නේ මැද පෙරදිග කලාපයේ යුදමය අවදානම අඩුවීමේ අපේක්ෂාව ගෝලීය තෙල් මිල පහළ යාමට ඍජුව බලපාන ප්‍රවෘත්ති අවසන්. හෙටත් උදෑසන 5:30ට නැවත හමුවෙමු. වීඩියෝ එකට ලයික් එකක් දාලා channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. හෙටත් උදෑසනම මේ notification එක ඔයා ළඟටම ගෙන්න ගන්න පුළුවන්.